ඔන්න ඉතින් අපි උදේම ලෑස්ති වෙලා පොඩි ගමනක් යන්න යන්නේ. බස් එකේ තමයි ඉතින් මෙන්න මේ ගමන යන්න හදන්නේ. ඔන්න ඉතින් අපි ගාල්ලටත් ආවා. ගාල්ල කිව්වම ගාලු කොටු ඇතුළට යන්න නැතු ඉන්න බෑනේ. එන ගොඩක් කව්වයි. ඒ වුණාට ඉතින් මේ ලස්සන බලන්න යන්න නැතු ඉන්න බෑනේ. මේ ඉන්නේ අපි දෙන්න. බලන්නකෝ මාරම ලස්සනයි. ඉතින් මහන්සියටත් එක්ක අපි ඉඳගත්තා. මෙයා නම් ඉතින් වරටම වැඩ. ආයේ ගාලු කොටුව වටේ අපි දෙන්න අවුවෙම ඇවිදගෙන ගියා. ලස්සන තැනක් කියලා අපි දෙන්න ඉතින් ඔන්න සෙල්ෆියකුත් ගත්තා. තිබහයිත් එක්ක මොනවා හරි බීලා එමු කියලා ඔන්න අපි දෙන්න ජූස් දෙකකුත් ගත්තා. මහන්සියටත් එක්ක දැන් කන්න ඕනේ කියලා අපි දෙන්න ගාල්ලේ ටවුන් එකේ ඉස්සරහට ඇවිදගෙන යද්දී දේ සේලර්ස් ෆ්ලේවර්ස් කියන මෙන්න මේ කඩේ තිබ්බා. මෙතන මාරම ලස්සනයි. කන්න කලින් ඉතින් අපි සෙල්ෆියකුත් ගැහුවා ඉතින්. මේ තියෙන්නේ අපේ ලන්ච් එකේ. අපි දෙන්නේ යන්නේ චූටි හොර ගමනක් නේ. ගෙදරිනුත් යන්නේ. බලපිටියේ ටවුන් එකනුත් බහැලා අපි දෙන්න මේ යන්නේ ලංකාවේ තියෙන සැඟවිච්ච තැනක් හොයාගෙන. ඔන්න ඉතින් කොහොම හරි අන්තිමට අපි හොයාගෙන ආපු තැනටම ආවා. බලමුකෝ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා. වාව් මෙතන ලස්සන. මෙතනට තමයි කියන්නේ ඔරුවැල්ල කියලා. මේක තියෙන්නේ බලපිටියේ ටවුන් එකෙන් බහැලා චුට්ට දුරක් ඇතුළට එද්දි. මේක හොයාගන්න නම් ලේසි. අපි දෙන්නත් ඉතින් අතන ෆොටෝ එකක් ගත්තා. ඔයාලත් ගිහින් බලන්නකෝ ඔරුවැල්ලේ මාරම ලස්සනයි. ඔන්න ඉතින් මට ඔන්චිලි පදින්න ආසෙ හිතෙලා ඔන්චිලි චිල්ලමලේ කියලා ඔන්චිල්ලාවත් ටිකක් පැද්දා. මාරම ලස්සන තැනක් මෙතන. මේ ඉන්නේ අපි දෙන්නම ඉතින් ඔන්චිලි පැද්දා. මෙන්න මෙතන නම් හරිම ලස්සනයි. හැමෝම යන්න ඕනේ ලංකාවේ සැඟවිච්ච ලස්සනම තැනක්. හැබැයි ඉතින් ඔයාලා මෙතෙන්ට ගියා කියලා මේ තැන විනාශ කරන්න නම් එපා. ඔන්න ඉතින් ගෙදරට හොරෙන් ගියා අපි දෙන්න ආයේ ගෙදර යන්නයි හදන්නේ. බස් එකට නැග්ගා. දැන් හවසුත් වෙලා නිසා අපි අපේ ගෙදර යනවා. කොහෙද ඉතින්? මෙයාට ගෙදර යන්න උමනාවක් නැහෙනේ. රැයට කන්න බර්ගර් දෙකකුත් අරගෙන අපි ඉතින් ෆිල්ම් එකකුත් බලලා ඊට පහුවෙන්ද උදේ ඇවිදින්න ගියා. ඇවිදින්න කිව්වට shopping කරන්න තමයි අපි දෙන්න ගියේ. shopping කරලා ඉවරලා බබල් ටී දෙකකුත් බීලා තමයි අපි අපේ shopping ගමන ඉවර කරේ. ඔයාලත් ගෙදරට හොරෙන් ඔහොම ගමන් යනවා නම් පරිස්සමෙන් ගිහින් එන්න ඕනේ හොඳේ.